YouTube අවකාශයේ සියලුම දෙනාට ආයුබෝ වේවා කියමින් ධර්මය තුල සැඟ වූ ඇති වටිනාකම මොකක්ද කියලා ඔයාලට මනා අවබෝධ කරලා දෙන්න හිතුවා. ඊට කලින් සබහා දහමට ආවනත සිළු දෙනා යුනිවර්ස් බොස් නේචර් දැම්මම සබ්ස්ක්‍රයිබ් කළිම් නේද? ඇත්ත වශයෙන් කියනවා නම් යාළුවනේ මිනිස්සු වැරදි කරන්නේ ධර්මය තුල සැඟවුණු වටිනාකම නොදන්න නිසා. එයින් තමන්ගේ ජීවිතයට වන හානිය මොකක්ද කියලා නොදන්න නිසා. ඉතින් තමන්ගේ ජීවිතයට වන හානිය මොකක්ද කියලා මම කෙටියෙන් පස්පව් වලින් ඔයාලට විග්‍රහ කරලා කතා කරන්න හිතුවා. ඇත්ත වශයෙන්ම මේක මම පස්පව් වලින් මුලින් විග්‍රහ කරන්න පසුව තව විග්‍රහ කරන්න දේවල් තියෙනවා. එතකොට අපි පස්පව් වලින් සංසන්දනය කරලා ගත්තොත් ප්‍රාණඝාතය, සොරකම, කාමයේ වර්ධවා ඇසිරීම, මුසාව, මද්යසාර සහ දුම්වැටි. එතකොට ප්‍රාණඝාතය. එතකොට අපි සත්තු මරනවා නම් අපි සත්තු මරන්නේ එක්ක දඩයමකට, එක්ක කන්න, එක්ක මකරයකට. එතකොට ඒ තුල පදනම් වූ දෙයට අපේ මනස කියවනවා එක්ක සතෙන් මරන්න. සතෙන් මරනකොට ලොකු දෙයක් වෙනවා. එතකොට මස් කන්න. එතකොට ওই තැනට අපේ මනස හුරු වුණාම අපට අර පාපයෙන් ගැලවිලා යන්න බැරි වෙනවා. එතකොට අපි පාපේ ළඟ හිර වෙනවා. පාපේ ළඟ හිරුණාම මරණ වෙන්නේ පාපයත් එක්ක. අපේ ජීවිතේ කවදාවත් පාපයෙන් මිදිලා දියුණුව කරා ගමන් කරන්න බෑ. එතකොට ඔබේ මනසට નિરાයාසයෙන් ඉගෙන ගන්න දේවල් දෙනවා. මනස සුවපත් වෙන දේවල් දෙනවා. ඒවා ඔබේ මනසට ඇතුල් වෙන්නේ නැහැ. ඒකයි පාපයේ තියෙන යථාර්ථය. පාපයේ තියෙන ඇත්ත වශයෙන්ම කියනවා නම් සැඟවිලා තියෙන රහස. ඒ කියන්නේ අපි පාප කර්මයෙන් මිදුණොත් තමයි අපේ ජීවිතේ ජය ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක පව් වැඩ කරන මිනිහා දන්නේ නැහැ. එතකොට එවලේ වපසරේට අවශ්‍ය කරන වටපිටාවට පව් වැඩ කරනවා. ඉතින් ඒ මිනිහා එතනින් ගැලවෙන්නේ නැහැ. සොරකම අපි අන්සතු දෙයක් සොරාට ගන්නවා. එතකොට ගත්තම අපි මේ ලෝකෙට මනුස්ස භවයට ආවම අපට සබහා දහම විසින් අපට නිර්මාණය කරලා තියෙනවා අපේ ජීවිතේ ජය ගන්න පුළුවන් ක්‍රමවේද. ඒ ක්‍රමවේද අපට નિરાයාසයෙන් පේනවා. අපිට ඒව පේන්නේ නැත්නම් අපි ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ඒ කියන්නේ ධර්මානුකූල ජීවත් වෙන්න ඕනේ. ජීවත් වුණාම අපි දන් දුන්නම අපි පොඩියට හරි සතෙකුට හරි කන්න පිටක් හරි දුන්නම අපට අර નિરાයාසයෙන් ජීවිතේ ජය ගන්න ඕනම අවත පේනවා. එතකොට ඒක නොපෙනී යනවා අපි හොරකම් කරන්න ගියොත් ඉතින් ඔන්න ඕක තමයි හොරකම් කරොත් වෙන්නේ. එතකොට කාමේසු මිච්ඡාචාරා. එතෙන් කාමයේ වර්ධවා ඇසිරීම. ඒ කියන්නේ කොටු පැනීම, ස්ත්‍රී දූෂණ වගේ දේවල් නියන්නේ. එතකොට කාමයෙන් තුත්තිමත් වෙන්නේ නැති මිනිහා ඌට ජීවිතේ පැවැත්මක් නැහැ. ආධ්‍යාත්මික සුවයක් නැහැ. කොච්චර සල්ලි තිබුණත් ඌට සතුටක් නැහැ. ඌට එක ගෑණියෙක් එක්ක ඉඳලා වින්දනයක් ලබා ගන්න බෑ. එතකොට ගෑණියෙකුට හදවතින්ම ආදරය කරන්න ඌට පෞරුෂයක් නැහැ. බඩුකාරව පෞරුෂයක් තියෙන මිනිස්සු නෙවෙයි. දුර්වල මිනිස්සු. හැබැයි තමන්ගේ ගෑණි හරියන්නේ නැහැ කියලා වෙන ගෑණියෙක් ගන්න පුළුවන්. ඒක සාමාන්‍ය මතවාදය. ඒ බඩුකාරයෝ එහෙම නෙවෙයි. බඩුකාරයෝ කියන්නේ ජීවිතේට කිසිම සහනයක් නැති මිනිස්සු. එතකොට ලෝකේ දියුණු වෙලා තින්නේ බඩුකාරයෝ නෙවෙයි. ඒ කියන්නේ ලස්සන ආදරයක එක ආදරයක ජීවත් වෙච්ච මිනිස්සු. එතකොට කාමයේ වර්ධවා ඇසිරෙන තැනට ගියොත් එහෙම මිනිස්සු කොයි වෙලාවෙත් අර බල්ලෝ ගන්නට වැටලා තමන්ගේ අර කාම ආසාවන් සංසිඳ ගන්න ඒ මතවාදයේ ජීවත් වෙනවා මිසක් ජීවිතයේ සතුටින් මනස සූපත් කරගෙන ජීවත් වෙන්න මන අවබෝධ කරගන්නේ නැහැ. එතකොට එහෙම ගියොත් එහෙම එතන හිර වෙනෝ ජීවිතේ කවදාවත් ජය ගන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට හැමදාම ගැහණු පස්සේ දුව ඉන්න තමයි වෙන්නේ. ඊට පස්සේ මුසාවාදා කිව්වොත්
අපට නිත්‍ය ක්‍රමවේදය පේන්නේ අපේ ජීවිතේ ජය ගන්න ඕන නිත්‍ය ක්‍රමවේදය පේන්නේ අපි සබහාදහමට බොරු නිර්මාණය කරොත් සබහාදහමෙන් අපට හරි පාර පෙන්වන්නේ ඒක තමයි මුසාවාදා කීමේ තියෙන වරද. ඊට පස්සේ පොඩි කැස්සක් තියෙනවා. ඊට පස්සේ අපි සුරාමේරයට ගියොත් එම ඒක තියන ඉතින් සුරාමේරයට ගියොත් එම ලැජ්ජා බය නැති වෙනවා. එතකොට ලැජ්ජා බය නැතුණාම අපි ඕපන් වෙනවා. ඕපන් වුණාම අර යටිහිතේ ඇතුලේ මිනිහා එළියට එනවා. එළියට ඇවිල්ලා ඌ පිස්සු ගෙල්නවා. ඒකද යටිහිතේ ඉන්න මිනිහා ධර්මතාවයක් නැති වෙන්නත් පුළුවන්. එතකොට ඒ මතට ඇබ්බැහි වුණාම ජීවිතේ විනාශ වෙනවා. සල්ලි විදන් වෙනවා. එතකොට අපිට හිතන්න තියෙන හැකියාව අපි નિરાයාසයෙන් නැති කර ගන්නවා. ජීවිතේ ගොඩ ගන්නන් අපිට හිතන්න ලොකු හැකියාවක් තියෙනවා. ඒ හැකියාව දුම් වැටියටයි මධ්‍යසාරටයි ඒ හිතන හැකියාව යොමු කරොත් ජීවිතේ විනාශ වෙනවා. ඒ කියන්නේ අපේ හිතන්න තියෙන හැකියාව මතට ඇබ්බැහි වුණොත් හයිමි වෙනවා. ඒ කියන්නේ හිතන්න බෑ කියන්නේ ජීවිතේ ජය ගන්න බෑ. මෙන්න මේක තමයි ධර්මයේ තුල සැඟවුණු වටිනාකම. උතර මෙන්න මේ වටිනාකම මිනිස්සු මන අවබෝධ කරගන්න කැමති නෑ. Tamanට බොරු කිව්වොත් Tamanට කෙලවෙනවා කියලා මිනිසුන්ට මන අවබෝධ වුණා මිනිසු පුරුද්දට බොරු කියනවා. සුරාව බිව්වම Tamanගේ ජීවිතේට හිතන්න තියෙන කාලේ නැති වෙනයි කියලා දැනගත්තත් ඒ මිනිසු සුරාවට ලොල් වෙනවා. එතකොට කාමේසු මිච්ඡාචාරත් එමයයි, හොරකමත් එමයයි, ප්‍රාණඝාතයත් එමයයි. එතකොට මිනිසුන්ට එහෙම කරන්නේ මිනිස්සු මමත්වයක් මත ජීවත් වෙනවා. එතකොට ඒ මමත්වය වෙනස් කරන්න බෑ. ඇයි? ඒ මමත්වයට මෙන්න මේ පංචශීලය කියන ධර්ම න්‍යාය දහම ඇතුළත් කරන්න පුළුවන්. එතකොට ඒක ඇතුළත් කරන්න ඕනේ ඉස්කෝලෙන් සහ දහම් පාසලේ. ඒක එතනින් ඕනේ ඇතුළත් කරන්න. එතනින් ඇතුළත් නොකර මිනිස්සු නව යෝනියෙන් පැන්නට පස්සේ මිනිසුන්ගේ මනස විනාශ වුණාට පස්සේ මේ මිනිස්සු යහමකට ගන්න බෑ. යහමකට ගන්නවයි කියන්නේ බීරි අලින්ට වීණා වාදන කියනවා වගේ වැඩක්. එතකොට මනස විනාශ වෙච්ච උන්ගේ මනස යහමකට ගන්නවට වඩා උන්ගේ දරුවෝ යහමකට ගන්නව නම් හොඳම ක්‍රමවේදය ඒක තමයි. ඒ මිනිසුන්ට කැමති නම් තමන්ගේ ජීවිතේ හරි පාර ගෙනියන්න ඕන කියලා මනස තමන්ගේ මමත්වයට ධර්මයේ අතුලත් කරගන්න. එහෙම වුණොත් ඕන මිනිහෙකුට ජීවිතේ වෙනස් කරලා තමන්ගේ හරි පාරේ යන්න පුළුවන්. ඉතින් මේක තමයි කියන්න තියෙන්නේ. එතකොට සමාජයේ ඉතින් රජයක් හරි මොකක් කර වුණාම අස්වැසුම අරව දීලා මේ රට කවදාවත් ගොඩ ගන්න බෑ. හැබැයි අර මනස දුර්වල වෙච්ච ධර්මතාවයෙන් ගිලුහුණු ඒ මිනිසුන්ගේ දරුවන් ධර්මතාවයට යොමු කරලා ඒ දරුවන්ගේ මනස ධර්මයට අනුව හැඩගස්සලා මේ සමාජයට වටිනා කියන මනුස්ස බවට පත් කරන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමය සහ දහම් පාසල මුල් කරගෙන අධ්‍යාපන ක්‍රමය වෙනස් කරලා නිසි ක්‍රමවේදයකට රට මෙව්වොත් ඒ තුල ගන්න පුළුවන් වටිනාකමක් තියෙනවා. මනස විනාශ වෙච්ච මිනිසුන්ගේ මනස හදනවයි කියන්නේ බීරි අලින්ට වීණා වදන කියන වගේ වැඩක්. මොකද ඒ මිනිස්සු මමත්වෙන් පිට ජීවත් වෙන්නේ. ඒ මිනිස්සු ජීවිතය අවබෝධ කරගෙන දහමට යොමු වුණොත් මිස ඒ මිනිස්සු කවදාවත් අපට හරි පාර ගෙන යන්න බෑ. තිත්ත වුණත් ඇත්ත මේක. ඉතින් රට ගොඩ ගන්න නම් ඒ මිනිසුන්ගේ දරුවෝ හරි පාර ගෙනියන්න අපි වෑයම් කරන්න ඕනේ. ඒකයි අපට රට වෙනුවෙන් කරන්න පුළුවන් එකම දේ. එහෙමනම් ඔබට ජය.